ඔන්න අපි අද හදන්න යන්නේ රසම රස අලකරියකකුයි හාල් මැස්සම බැදුමකුයි. වෙල්කම් ටු මයි YouTube channel. අලකරියකට මුලින්ම ඕනේ අලනේ. මම ලෑස්ති අල ටික සොත්ත කරගන්න. ඉස්සර නම් පිහියෙන් හුරු දැඟලුවානේ. දැන් ඉතින් පීලර් එක තියෙන නිසා හරිම ලේසි වැඩේ. පීලර් එකෙන් ඉක්මනින් අල ටික සොත්ත කරගෙන ඊළඟට ඕනේ සුදු ලුණුයි ලී ලුණුයි. ඒ ලුණු ජොඩුව තියලා මුලින්ම අපි අල ටික කපා ගමුකෝ. පීල් කරගත්තාම අල ටික තටි ගාලා කපා ගන්න එක නෙමෙයි හැටි දෙයක්ද. ඔන්නම් කපාගෙන ගිහිල්ලා කෙලින්ම මෙටි ඇතුලියට දානවා. මොකද අපි හදන්නේ අල කරි එකක් නිසා ඒක ලේසි. මෙටි ඇතුලියට දාගත්තා. ඊළඟට තක්කාලි ගෙඩියකුත් ඕනේ. ඒකනේ මං ඔය කිව්වේ. මං ගත්තේ හරිම පුංචි තක්කාලි ගෙඩියක්. මොකද තක්කාලි වලින් එන ඇඹුල් රස ගොඩක් මේ අල කරියකට වැටුණොත් අල කරියකේ රස මැකෙනවා. හරි රස මැකෙනවා. ඉතින් යන්තම් ඇඹුල් රසක් තිබුණාම කානට වැඩේ ෂේ. හරි බීමන් වලට පස්සේ මේ සුදු ලුණු. සුදු ලුණු පොත්ත ඇතුව තලපුවාම පොත්ත නැතුව තලපුවාම පොත්ත ඇතුව කපපුවාම පොත්ත නැතුව කපපුවාම ඒ වගේ එන්නේ එක රස. අපි හදන කරියකට අනුව අපි ඒක ගලපලා හරි විදිහට කපා ගන්න ඕනේ. ඔය සුදු ලුණු වල රස වෙනස ගැන උයන අය අත්දැකීමෙන් දන්නවා. මෙන්න මේ කරියකට මම දාන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. ඒකනේ කිව්වේ. මොනවද? කහයි ලුණුයි විතරයි. ඒත් මේක හරිම රසයි. හරි. ලිප පත්තු කරා. අල ටික දාපු ඇතිලේ ලිප උඩින් තිබ්බා. ඊළඟට අල දැම්බෙන්න ඕනේ වතුර. ඒක දාලා වහලා අල ටික දැම්බෙනකන් දෙනවා. අල දැම්බෙනකොට හාල් මැස්සු ටික කඩා ගන්නවා. හාල් මැස්සු ටික සුද්ධ කරගමුකෝ. ඔය තියෙන්නේ උණු වතුරෙන් දෙපාරක් හොදලා ඇල් වතුරෙන් එක පාරක් හොදලා ගත්තු හාල් මැස්ස ටික. අල ටිකක් තැම්බෙනකොට සූදුරු මාදුරු එතකොට කරාමුණෙටි ඔය ටිකක් දාගන්න. ඔය තුනෙන් එන්නේ අල කරියට පුදුම රසක්නේ. ඊළඟට අල ටිකට දාන්න ඕන කිරි ටික ලෑස්ති කර ගන්නවා. මම නම් ඉතින් අතින් මිරිකන්නේ මට වැඩියෙන් ලේසි බ්ලෙන්ඩර් එක තමයි. බ්ලෙන්ඩර් එකකින් වතාවක් දෙවතාවක් ගහලා ගත්තාම උකු පොල් කිරි හරි. වැඩේ ඉවරයි. ලේසි පාසල්. ඔන්න මට අමතක වෙලා ෆ්‍රිජ් එකේ දාලා තිබිච්ච අමතක වෙච්ච ලීක්ස් කෑලි තියෙනවනේ. ඔයාලගෙත් ඇති නේද? ඒ ටික ඔය විදියට කපාගෙන ඒ ටිකත් අලයකට එකතු කරගත්තා. අලයි ලීක්ස් කියන්නේ ඉතින් හරිම රස කෑම. ඊට පස්සේ ඒක කලවම් කරලා අල කෑලි තැම්බිලාද කියලා බලනවා. තැම්බුණාට පස්සේ කිරි දාන්නේ. හරි. ඔහොම කැඩෙනවා කියන්නේ ඉතින් තැම්බිලා. ඊට පස්සේ කිරි ටික අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. මගේ රස කරපිංචා. ඕ මගේ රස රහස. කරපිංචා ටික අන්තිමට තමයි දාන්නේ. දාලා හැඳි ගාලා ඔහොම හොද්ද නටනකොට ලිපෙන් බා ගන්නවා. ඊළඟට අපේ හාල් මැස්සම් බැදුම්. තෙල් ටිකක් දාලා ඒකට හාල් මැස්සම් වලට මිරිස් කුඩු එකතු කරලා ඒ ටික කලවම් කරලා තෙල් එකට චරබරස් කාලා දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය හාල් මැස්සු ටික තෙලේ පැදීගෙන එනකොට කරපිංචා දාලා කලවම් කරගන්නවා. හාල් මැස්සන්ට කරපිංචා දාලා ඔය විදිහට බැදපුවම ඒක පුදුමාකාර රසක් එන්නේ. බාගත් අලයකට උටින් මතක් කරලා ගම්මිරිස් කුඩු ටිකකුත් තියගන්න. Thank you for watching.